ඖෂධ ගුණේ යහමින් කැටිුණ පලා ලෝකයේ මනාලිය හීන්ගෙඳ. පලා කෑවම ලස්සන වෙනවා, සුදු වෙනවා. ඉස්සර අපේ අම්මලා අත්තම්මලා පලාවලින් අනපු බත් ගුලි අපිට කැව්වේ එහෙම කියලා. ඇත්ත. පලා කෑවම ලස්සන වෙනවා, සුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊටත් වඩා ගොඩක් දේවල් අපේ සිරුරට ලැබෙනවා. ආහාරයට ගත හැකි කොළ පලා වර්ග 50කටත් වැඩියෙන් වැවෙන අපේ රටේ පලා වර්ග 4කට 5කට විතරක් අපි සීමා වීම නම් ඇත්තටම සෝචනීය කරුණක්. අපේ ඇඟට පෝෂණ විවිධත්වයක් ලැබෙන්නේ අපි වඩාත් හොඳින් ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙන්නේ හොඳ ආහාර විවිධත්වයකින් අපේ බත්පත හැඩවුණොත් විතරයි. ඒකයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදීත් කියන්නේ එකම ආහාර වර්ගය එක දිගට ගන්න එපා කියලා. අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන අපේ ජනප්‍රිය ජනකවි තුල තියෙනවා මෙම නැලවිලි ගීතය ඔබට හොඳින් මතක ඇති. මේ කවියට අනුව ඒ මව නැවත ඉක්මනින් පැමිණෙන්නේ තම දරුවාට ඉදුණු වෙරළු දෝතක් හා දුටු නොදුටු තැන්වලදී ඉන රෙද්දට නෙලාගත් නොයෙකුත් පලා වර්ගද සහිත මේ අපේ අතීත ගැමියන්ගේ පෝෂණීය ජීවන රටාව පෙන්වීමට කදිම නිදසුනක්. අද අපි කියලා දෙන්න යන්නේ ඔබේ බත්පතට වෙනස්ම ආකාරයේ පෝෂණීය ගුණයක්, ඖෂධීය ගුණයක් එක් කරන බොහෝ දෙනෙක් වැඩිපුර නොදන්න සාරණ වලට බොහෝ දුරට සමානකම් දක්වන පලා වර්ගයක තොරතුරු. මේ පලාවක් විතරක් නෙවෙයි, හොඳ ඔසු පැලෑටියක්. ඒ තමයි ගෙඳ. සමහර පැතිවල හීන් ගෙඳ ලෙස හඳුන්වන්නේත් මේ පැලෑටියමයි. රතු පැහැති මාංශලමය කඳ කුඩා පත්‍ර සහ හටගන්නා කහ පැහැති මල් වලින් මේ ගෙඳ ශාඛය අනෙකුත් ශාඛයන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා සමග ලේසරව පිටවීම ආදි මුත්‍රා මාර්ගයේ ආශිතව ගැටලු වලටත් ආහාර ජීර්ණ පද්ධතිය ආශිත ගැටලු වලටත් කැස්ප සෙම හිසේ කැක්කුම අර්ශස් අධිරුධර පීඩනය ආදි රෝගවලටත් ගොනෝරියා වැනි සමාජ රෝගවලටත් මේ ගෙඳ ශාඛය බොහොම ගුණදායකයි. ඒ විතරක් නෙවෙයි, වකුගඩු පිරිසිදු කරන්න, අක්මාව විෂ ඉවත් කරමින් අක්මාව ආරක්ෂා කරගන්න මේ ගෙඳ වලට ඉතා හොඳින් පුළුවන්. අත් බෙහෙතක් ලෙස හට ගන්නා විට මුළු පැලෑටියම තම්බා පානය කිරීම හෝ රසවත් ව්‍යාංජනයක් ලෙස සකසා පිළිගැන්වීම ඈත අතීතයේ සිටම අපේ ගම්වල සිදුවෙනවා. දත්වල වේදනාවක් දැනෙන විට අපේ ගැමියන් සිදු කළේ මේ ගෙඳ පැලෑටිය තම්බාගත් වතුරට ලුණු මිශ්‍ර කර කටසේදීමයි. පිලිස්සීමකදී නම් ගෙඳ කොළ රසකින්ද කොළ සමග ගිතලෙන් අඹරා ආලේප කිරීම ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. ගෙඳ පලා ඇඹුලක් ලෙස පිළියෙල කරගන්න ආකාරය තමයි අපිට අවශ්‍ය වෙනවා. ගෙඳ පලා මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, ලුණු කුඩු, බීලුණු ටිකක් හීනියට කපා ගන්න, තක්කාලි ටිකක් ඒකත් පොඩියට කපා ගන්න, අම මිරිස් කරල් 3-4ක්, තලාගත සුදු ලුණු බික් 3ක්, කුරුඳු පොතු කැබැල්ලක්, මිටි පොල් කිරි ටිකක්, තලාගත කොස් ඇට ටිකක් තියනවා නම් විතරක් ගන්න. සාදා ගන්න ආකාරය තමයි ගෙඳ පලාවල මෝරපු දඬු හා පිපුණු මල් ඉවත් කර එය 2-3ට කඩා ගන්න. මැටි හට්ටියක් ලිපේ තියන්න. කොළ ඇඹුල් හදනකොට මැටි වළඳා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට බීලීනු හා කුරුඳු කැබැල්ල දාගන්න. ටික වෙලාවක් තියාගන්න. දැන් සුදු ලුණු දාන්න. ඒක බැදුනට පස්සේ සේරම කුළුබඩු ටික එක් කරගන්න. හොඳින් කලවම් කරගන්න. තක්කාලි ටික දාන්න. ඒකත් හොඳින් කලවම් කරගන්න. දැන් ගෙඳ පලා ටික එක් කරගෙන ටික වෙලාවක් වසා තියන්න. ඊට පස්සේ පියන ඉවත් කරලා හොඳින් කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ පිස ගන්න. මේකට වතුර එක් කරගන්න එපා.
සාමාන්‍යයෙන් ගෙඳ පලාවල වතුර තියෙනවා. ගෙඳ පලාවලින් හැදුණු වතුර ටික හිඳුනට පස්සේ පොල් කිරි ටික දාලා නැවත හොඳින් කලවම් කරගන්න. ටික වේලාවකින් ලිපේ තියලා පසුව ලිප නිවා ගන්න. කොස් ඇට විතරක් නෙවෙයි පරිප්පු දාලත් ගෙඳ පලා හරිම රහයි. කාලා බලන්නකෝ ජීවිතේ කවදාකවත්ම නොඋදපු අලුත් අත්දැකීමක් ඔබට විඳින්න පුළුවන් වේවි. එහෙමනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.